ඇත්තටම ඥානදීප හාමුදුරුවන්ට එරෙහිව ඥානදීප හාමුදුරුවෝ ලෝකයට ධර්මයේ දේශනා කරන තමන් ඊටම සීලවන්තයි කියලා ලෝකෙට පෙන්වන්න හදන මේ හාමුදුරුවෝ අකුරක් නෑර අපි සම්පූර්ණ කියෙව්වා. මේ තියෙන අලුත් පොත. එතරම්දිම තමයි උන්වහන්සේගේ මේ ඉපදීමේ දුක කියන එක අර්බුදයට යන්නේ. සමා වෙන්න අපේ හාමුදුරුවනේ ජීවිත කතාවක් වගේ එකක්. කවුරුත් මෙහෙම දෙපාරක් වෙනස් කරලා ලියලා නෑ. අපි පිළිගන්න ඕනි සත්‍ය වචන ලෙස පැරණි පොතේ කතාවද අපි පිළිගන්න ඕනේ මේ අලුත් පොතේ කතාවද. ඒ ආඛ්‍යානය මොකක්ද? ඒ ලේඛන කලාව මොකක්ද? සංස්කරණයකට යනවා නම් යන්න පුළුවන් එකම සීමාව වෙන්නේ කුමක්ද? එහෙමනම් බුදුරජාණන් වහන්සේට අඟුලිමාල දමනය කරන්නත් බෑ. ධර්මය කියලා දෙන්න, ධර්මයේ සමග වාද කරන්න අපි ලෑස්තියි. විශේෂයෙන් සමහර මිනිස්සුන්ට තමන්ට තමන්ම එරෙහි වෙන අවස්ථා එනවා. ඒ කියන්නේ තමන් කියපු දේවල් ආපස්සට ගන්න බැරි අවස්ථා එනවා ජීවිතය ඇතුලේ. නමුත් ශාස්ත්‍රවරයෙක් අනුන්ට දහම කියලා දෙන අපිව හරි පාරේ යවන්න උත්සාහ දරන කෙනෙක්ට එහෙම වෙන්න ඉඩකඩ බොහොම අඩුයි. මොකද හේතුව දහම කියලා දෙන්න ඉන්න ගුරුවරු, වක්‍රතුන් වහන්සේලා, නැත්නම් ශාස්ත්‍රවරුන් වහන්සේලා ධර්මය අනුගමනය කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා වෙනුවෙන් භක්තිමත්ව විශාල ප්‍රජාවක් ඉන්නවා උන්වහන්සේලා වැඩිපුර සත්‍ය වචන කතා කරන්න කියලා විශ්වාස කරන. මේ විශ්වාස කරන ජනයාත් එක්ක තමයි උන්වහන්සේලා වැඩ කරන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුලේ මේ භක්තිය, මේ බුද්ධාලම්බන ප්‍රීතිය, බුද්ධාගම පිළිබඳව තියෙන අනුපමේය ආදරය යම් කිසි විදිහකට අවභාවිතා කරනවා නම් ඒ අවභාවිතා කරපු අවස්ථාවක් ගැන තමයි අද අපි ඔබට කරුණු කියලා දෙන්න හදන්නේ. ඇත්තටම ඥානදීප හාමුදුරුවන්ට එරෙහිව ඥානදීප හාමුදුරුවෝ. ඒ කියන්නේ ඥානදීප හාමුදුරුවෝ පැරණි ග්‍රන්ථය. එයා ලියනවා 30 වසරක් විඳි ඉපදීමේ දුක කියලා තමන්ගේ චරිත කතාව. ඒ කතාව ලියලා මෙන්න ඒ කතාවෙම අලුත් පිටපත දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? මේ පිටපත මුද්‍රණය වෙන්නේ මෙන්න මේ අවුරුද්දේ. මේ බලන්න මේක ඇවිල්ලා අලුත්ම පිටපත. හරිද? අලුත්ම පිටපත මුද්‍රණය වෙන්නේ 2025 සංශෝධිත මුද්‍රණය. මේ තියෙන අලුත් පොත. එතකොට මේ අලුත් පොතෙන් විශාල කරුණු ගොඩක් හලලා කලින් කියපු කතාව සත්‍ය නොවේයි දැන් මේ කියන්නේ ඇත්ත කතාව වගේ එකක් උන්වහන්සේ අපිට කියන්න උත්සාහ දරනවා. එතරම්දිම තමයි උන්වහන්සේගේ මේ ඉපදීමේ දුක කියන එක අර්බුදයට යන්නේ. ඒකයි සමා වෙන්න අපේ හාමුදුරුවනේ. එතකොට මොකක්ද වෙන්නේ? අපි පිළිගන්න ඕනේ සත්‍ය වචන ලෙස පැරණි පොතේ කතාවද අපි පිළිගන්න ඕනේ මේ අලුත් පොතේ කතාවද? අනිත් එක ජීවිත කතාවක් වගේ එකක් කවුරුත් මෙහෙම දෙපාරක් වෙනස් කරලා ලියලා නැහැ. දෙවනි මුද්‍රණයක් යොදා ගන්න පුළුවන්. නැත්තම් දෙවනි මුද්‍රණයට තමන්ගේ ජීවිතේට අලුතෙන් එකතු වෙච්ච කතාවක් එකතු කරන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ තමන් තවමත් ජීවත් වෙන හින්දා. එතකොට ඒක වර්තමානය. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම අතීතයේ නැවත ඒක මට වැරදිලා ලියුනේ වගේ කියලා එකකින් ලියනවා නම් ඒ ආඛ්‍යානය මොකක්ද? ඒ ලේඛන කලාව මොකක්ද? ඒ පණිවිඩය මොකක්ද? ඒ බෙදන්න හදන දැනුම මොකක්ද කියලා වියත් අපි ඔබට ප්‍රශ්නයක් මතු. අපේ පවුලේ දෙමෝපියන් ගැන පමණක් නොවේ ඥාති පරපුරම දිහා බැලුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදිලි ශ්‍රද්ධාවක් වැටහීමක් ධර්මය දියුණු කිරීම තුළින් මෙලවත් පරලොවත් ජයගත හැකි යන හැඟීමක් ඔවුන් කිසිවෙක් තුළ තිබුණු බවක් මා නම් දුටුවේ නැහැ. උපුටා ගැනීම 30 වසරක් විඳි ඉපදීමේ දුක ගලිගමුවේ ඥානදීප හිමි. විශේෂයෙන්ම අපේ ලාංකීය ගද්‍ය සාහිත්‍ය ඉතිහාසය ගත්තාම නැත්නම් ලාංකීය චරිත කතාවල ඉතිහාසය ගත්තාම විශේෂයෙන්ම යුගයේ මහා ගත්කතුවරයා ලෙස සලකන මාටින් වික්‍රමසිංහයන් තමන්ගේ ජීවිත කතාව ලියන උපන්දා සිට කියලා. මේ කතාව කවදාකවත් වෙනස් කළා කෑලි හලලා අලුත් කෘතියක් ලෙස අලුත් ග්‍රන්ථයක් ලෙස ලිව්වේ නැහැ. ඒ කියන්නේ එතුමා ලියපු කතාව ඒ විදිහටම දිගටම පළ වෙලා දෙවෙනි සංස්කරණය දෙවෙනි මුද්‍රණය පළ වෙද්දිත් එහෙමයි.
සංස්කරණයකට යනවා නම් යන්න පුළුවන් එකම සීමාව වෙන්නේ කුමක්ද? ඉතින් මේකට තව උදාහරණ තියෙන ඕන තරම්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියනවා පිං ඇති සරසවි වරමක් කියලා තමන්ගේ ජීවිත කතාව. ඒ ලියන වෙලාවෙත් එතුමා ඒ කතාව ආයි වෙනස් කරේ නෑ. ඒ විතරක් නෙමෙයි ජී.බී. සේනානායකයන් ලියනවා විනිවිදිවි අඳුර කියලා. තමන්ගේ ජීවිත කතාව. මේ කිසි තැනක වෙනස් කරේ නෑ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම සංඝ පීතෘවරයන් වහන්සේලා විශේෂයෙන්ම ශාස්ත්‍රවරයන් වහන්සේලාත් තමන්ගේ කතාව ලියනවා. විශේෂයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී වගේ හාමුදුරුවෝ ලියනවා. ලියද්දී ආ ජීවිතයේ තියෙන අත්දැකීම් එකතු කරලා ලියනවා. නමුත් කවදාකවත් දෙවෙනි සංස්කරණයේදී සම්පූර්ණ වෙනස් කරපු චිත්‍රයක් ලියන්න උත්සාහයක් දැරුවේ නැහැ. ඒකයි අපි යෝජනා කරන්නේ ඇයි ඥානදීප හාමුදුරුවෝ තමන්ට එරෙහිව මෙහෙම හිටගන්නේ. ලෝකයට ධර්මයේ දේශනා කරන තමන් ඊටම සීලවන්තයි කියලා ලෝකෙට පෙන්වන්න හදන මේ හාමුදුරුවෝ තමන්ට එරෙහිව හිටගෙන මේ තමන්ගේ කතාව ප්‍රකෘති තත්ත්වයෙන් විකෘති තත්ත්වයකට ඇදගෙන යන්නේ ඇයි කියලායි අපිට අහන්න තියෙන ප්‍රශ්නය. කොහොමත් විශේෂ කාරණයක් හැටියට කියන්න තියෙනවා මේ පොත් දෙකම කියවද්දී විශේෂම ඥානදීප හාමුදුරුවන්ටත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඥානදීප හාමුදුරුවෝ කියනවා අර අපේ මේ රාජාංගනේ හාමුදුරුවෝ කුණුහරුප කියන හාමුදුරුවන්ගේ කුණුහරුප කියන දේවල් අපි බලන්න කැමති නෑ අර මේවා කියලා. උන්වහන්සේගේ ස්වරය කුණුහරුප තිබ්බට උන්වහන්සේ කියන්නේ යුක්තිගරුක කාරණයක්ද සත්‍ය වචනයක්ද නැද්ද කියලා බලන එක තමයි සාමාන්‍යයෙන් විනිවිදීම කියලා කියන්නේ. යමක සමහර කෙනෙක්ට කේන්ති යන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේට අඟුලිමාල දමනය කරන්නත් බෑ. හරිද? ඒ කියන්නේ මුඩු මහාන කියලා බුදුහාමුදුරන්ට බැනපු අයවත් බුදුහාමුදුරෝ නිවන් පුරේ දක්වා අරන් ගියා. එහෙනම් ඒක මේ ධාර්මික කතාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකින්ද රාජාංගනේ හාමුදුරන්ගේ වැරදි තියෙනවා නම් වැරදිත් පෙන්නලා දීලා උන්වහන්සේ කියන්නේ ඇත්තද නැද්දද කියලා ඒකට සම්මුඛ වෙන එකයි අපේ හාමුදුරනේ වැදගත්ම කාරණේ. මම අද අනුරාධපුරයේ සිට අල්ලස් දූෂණ විමර්ශන එකකට ආවා. හේතුව තමයි ගලිගොමුවේ ඥානදීප කියන මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න හාමුදුරුවෝ පිළිබඳව පැමිණිල්ලක් කරන්න තමයි ආවේ. ගලිගොමුවේ ඥානදීප හාමුදුරුවෝ පිළිබඳව රටම කතා වෙනවා මේ මොහොතේ. ඒ හොඳ පැත්ත නෙමෙයි. උන්වහන්සේ සිල් රෙද්ද සිවුරු රෙද්ද පරෝගන කරපු ජඩකම් පාදලකම් පිළිබඳව තමයි රටේ මිනිස්සු කතා කරන්නේ. අපි ගරු ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් පොලිසිය භාර ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ පිළිබඳව මම දාපු පැමිණිල්ල විතරක් නෙමෙයි මේ වෙනකොට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. මොකද ගලිගමුවේ ඥානදීප හාමුදුරුවන්ගේ කීකරු සුවච කල්යාණ මිත්‍රයා මෑතකදී කුඩු එක්ක හමු වුණා. ඒ තමයි ගණේ කන්දේ චන්දරතන. එතකොට ගණේ කන්දේ චන්දරතනයි ගලිගමුවේ ඥානදීපයි කුඩු වික්කාද. හරි? අනිවාර්යයෙන්ම ගලිගමුවේ ඥානදීපත් CID එකට කැඳවන්න ඕන. අත්අඩංගුවට ගන්න ඕන. දැන් පහුගිය කාලේ කෙහෙල්පත්තර පත්මේ එක්ක ෆොටෝ ගැහුවා කියලා පියුමි හංසමාලි, ශ්‍රීමාලි පොන්සේකා, පියුමි බොතේජු, ඒ වගේම හේසානි ලියදපිටිය, ගායත්‍රී ඩයස් මේ නළු නිලිය ෆොටෝ ගැහුවා කියලා ගෙන්නුවා නම් ඒ නිලියන්ට එකක් ඥානදීපට තව එකක් වෙන්න බෑ. එහෙමනම් මේ මොකද්ද බක්කුල මහා සෑය වෙන්න පුළුවන්, මේ සීල සුවර්ණ භික්ෂු කියලා වෙන්න පුළුවන්. ඊළඟට මේවා ඇත්තටම රටේ ගිහින් බණ කියලා හොයපුවද? එහෙම නැත්නම් යාළුවෝ දෙන්න එකතු වෙලා කුඩු විකුල්ලා හොයාගත්තා. මේක සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහත්තයාගේ වැඩසටහනකට ඇවිල්ලා මවක් හඬා කියනවා ඒ අම්මගේ දේ පොළමන් කොල්ල කෑවා කියලා. බලහත්කාරයෙන් එනවා ගහනවා පනිනවා වීඩියෝ පවා අපි දැක්කා. ඒ අම්මට සාධාරණයක් වෙන්න.
මේ පිළිබඳව මේ හාමුදුරුවරු සිවුරු දරාගෙන මම කියන්නේ මේ පොලිස්පතිතුමාට මේ රටේම ඉන්න හාමුදුරුවරු මෞලවීවරු පාදර්ස්ලා හැමෝම පිළිබඳව හොයන්න බලන්න. හරිද? අද රට පුරාම මේ ගරු ජනාධිපතිතුමා විසින් කුඩු අයිස් නතර කරන්න වැඩසටහනක් කරගෙන යනවා. සමහරක් වෙලාවට මේ සිවුරු දාගෙන මුන්දලා බණ කියන මුවාවෙන් කුඩු බිස්නස් කරනවා වෙන්න පුළුවන්. ඒ පන්සලේද පල්ලියේද කෝවිලද කියලා අදාළ නැහැ. සම්පූර්ණයෙන්ම හොයලා බලන්න ඕන. කුඩු ගහන හාමුදුරුවෝ හම්බ වෙනවා. අහු වෙනවා. කුඩු විකුණන හාමුදුරුවෝ අහු වෙනවා. ඊළඟට මේ අසීමාන්තික විදියට හොඳම දේ තමයි මේ සිවුර දාගෙන බිස්නස් කරන්න පුළුවන්. ජඩ වැඩ කරන්න පුළුවන්. හොර වැඩ කරන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මේ පිළිබඳව මේ ගලිගමුවේ ඥානදීප සමහරක් වෙලාවට රටේ ජනප්‍රිය හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් දේශබන්දු තෙන්නකෝල්ලා ළඟම හිටපු පොලිස්පති මේ අයගේ හුරතලු මම කියනවා මේ අයගේ රාජාංගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට අරගෙන ටෙලිෆෝන් ගත්තා ඒවා හෙව්වා බැලුවා එහෙනම් මට විතරක් නෙමේ සමස්ත රටේම ඉන්න හාමුදුරුවෝ පිළිබඳව හොයන්න ඕනේ මේ සිවුරක් දාගත්තා කියලා හොර වැඩ කරනවා නම් හැංගිලා ඉන්න බෑ කාටත් ඒ රටේ මහා නායකද අනුනායකද ජනාධිපතිද නීතියකාරා සාධාරණ වෙන්න ඕනේ සමම කරුණාවෙන් ගරු ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා අනුන්ගේ දේපල මංකොල්ල කන ඊළඟට මේ වගේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ කුඩු කාලා කුඩු විකුණලා හමු වෙච්ච ආමුදුර කෙනෙක්ගේ හොඳම මිත්‍රයා එහෙමනම් මෙයත් අනිවාර්යෙන් ඕස්ට්‍රේලියාව හිටියට බෑ මෙයාව කැඳවන්න ඕනේ ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා ඕස්ට්‍රේලියාවේ තව මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සියල්ලක්ම මේ හාමුදුරුවෝ මොකද කරන්නේ මේ හම්බ කරන සල්ලි ගෑනුන්ට දෙනවද මොකාට දෙනවද සියල්ල හොයලා බලන්න ඕනේ මේවා මේ රට සුද්ධ වෙන්න ඕනේ මේ රට ගරු ජනාධිපතිතුමා මේ ආණ්ඩුව සුද්ධ කරගෙන යනවා නම් පන්සලද පල්ලියද කෝවිලද සියල්ලම සුද්ධ වෙන්න ඕනේ ඒ නිසා මේ ගලිගමුවේ ඥානදීප කියන හාමුදුරුවෝ පිළිබඳව සාධාරණ මන් දැක ගණනාවක් ඇවිල්ලා මේ පැමිණිලි ඉදිරිපත් කරනවා තාම මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේවට ඉහළ හස්තයන් පාවිච්චි වෙන්න පුළුවන් ගරු ජනාධිපතිතුමනි දූෂිත දේශපාලකයන් එළවලා ඔබතුමාට මේ රටේ මිනිස්සු බලය දුන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන්න. දැන් ඔබවහන්සේ කියලා තිබ්බනේ මේ රාජාංගනේ හාමුදුරු කියන්නේ කුණුහරුප කියන සාදු කෙනෙක් එයාගේව බලන්නේ නැහැ කියලා. අපි නම් හාමුදුරනේ ඔබවහන්සේගේ ඔක්කොම ටික බලනවා. අපි ගියා සීල සුවර්ණ බලන්න, අපි ගියා බත් කුල සෑය බලන්න, අපි ගියා අතුරුගිරියේ ওই සදහම් අසපුවත් බලන්න. ඔබවහන්සේගේ CCTV report එක ගත්තා නම් සදහම් අසපුව අපි ගිහිල්ලා බලනවා ඔබවහන්සේ දකින්නේ නැති. අපි බය නැහැ හාමුදුරනේ. අපි ඇවිල්ලා හෘද සාක්ෂියට එක ගොනේ හැසිරෙන්න. අපි බය වෙන්නේ නැහැ. ඒකින්ද ඔබ වහන්සේටත් කියන්නේ සම්මුඛ වෙන්න අපිට. අපිට සම්මුඛ වෙන්න. බය නැතුව සම්මුඛ වෙන්න. අපේ ඇතුළේ යටක් නැහැ. මම කොහොමත් මේ භික්ෂුන් වහන්සේලා අතර තියෙන හුඟක් ප්‍රශ්න මේ ජීවිතය ඇතුළේ හැමදාම කතා කරපු කෙනෙක්. ඒකින්ද ශාසනය සුද්ධ කරන්න නම් නේද? අර අපි කියන්නේ ඔයාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා. ඒකින්ද අපි කියන්නේ ඉස්සෙල්ලම බණ දෙසන අයයි බණ පිළිපදින්න ඕන. දෙවනුව තමයි බණ දෙසන අය අහන අය ශ්‍රාවකයෝ බණ පිළිපදින්න වෙන්නේ අපේ හාමුදුරුවෝ. මම දැකලා තියෙනවා අම්මලා පුංචි කාලේ දරුවන්ව ආදරයෙන් හුරතල් කරන හැටි. දරුවන්ව ඉබිනවා. මගේ රත්තරන් පුතා කියලා ඔළුව අතගාලා වඩා ගන්නවා. උගන්වන්න ගියත් ආදරෙන් තමයි කියලා දෙන්නේ. අනෙක් අම්මලා දරුවන්ව හුරතල් කරනවා දකිද්දි මට හරියට දුක හිතෙනවා. උපුටා ගැනීම 30 වසරක් විදි ඉපදීමේ දුක. ගලිගමුවේ ඥානදීප හිමි 41 වෙනි පිටුව. ඇත්තටම ඉපදීමේ දුක කියලා ලියලා තිබ්බට ඔබ වහන්සේ සම්පූර්ණ මේ පොත පුරාම ලියලා තියෙන්නේ මොනවද? මම් චීවරට එනකොට මට කරපු කෙනිහිලිකම් මට කරපු බාධාවන් නෑදෑයෝ තරහ වුණා අම්මලා නැති වුණා තාත්තලා නැති වුණා මුළු නෑදෑ පරපුරම නැති වුණා හිතවත්තු බැන්නා එහෙම විශාල දුක්ඛම් කටළු ගොඩක් මැද්දේ තමයි ගියේ කිය සම්පූර්ණ නේද මුළු මහත් සමාජයේ කෙරෙහි වෛරය උපදවන විදිහට තමයි ඒ සමාජයේම නරකයි ඒ සමාජෙම ඊටාම තුච්චයි මේ තුච්ච සමාජයක් ඇතුලේ ඊටාම අමාරුවෙන් තමයි මේ අවිනිෂ්ක්‍රමණය කරගෙන ඉස්සරහට ගියේ කියලා කතාවක් තමයි කියන්නේ. නමුත් මුළු සමාජයක් තුල මෙත් පඩන්න මුළු සමාජයට කියන්නේ සතුරාට පවා වෛර කරන්න එපා
මෛත්‍රී කරන්න කියලා උගන්වපු දහමක් ඇතුලේ ඒ දහම මේ පොත් තුලින් ප්‍රකාශයට පත් වෙනවාද? හරිද? ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ පොත පුරාම මේ ශෝකයයි, මේ ඛේදයයි, අනිකා කෙරෙහි තියෙන වෛරයයි තමයි සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ අපේ හාමුදුරනේ. අපි ලෑස්ති. ගිහි බෞද්ධයෙක් ලෙස වුණත් මේ ප්‍රශ්නෙට සම්මුඛ වෙන්න. ඔබ වහන්සේ එනවා නම් යම් වෙලාවක අප සමග විවාදයකට පරුස වචන ඕනේ නැහැ, කුණුහරුප ඕනේ නැහැ. ඔබ වහන්සේගේ මේ ලේඛනයෙන් ධර්මය කියලා දෙන්න, ධර්මයේ සමග වාද කරන්න අපි ලෑස්ති කියලා තමයි ඔබ වහන්සේට මතක් කරලා දෙන්නේ. වහන්සේගේ උප්පත්ති ඉඳන්ම අපිට මේක ගැන කතා කරන්න වෙනවා. ඔබ වහන්සේ මේක ලියද්දී පුංචි මිත්‍යාවක් ප්‍රකාශ කරනවා කියලා අපිට හැඟෙන්නේ. සමා වෙන්න එහෙම කිව්වට බොරු කියනවායි කියලා. සාමාන්‍යයෙන් ළමා මනෝවිද්‍යාව ගැන කියද්දිත්, මනෝවිද්‍යාව පිළිබඳ සකස් කරද්දිත් විද්‍යාඥයෝ කියනවා ළමෙක්ගේ මතකයේ රැඳෙන සීමාවන් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපි මතක් කරලා පස්සට හැරිලා බලද්දිත් අවුරුද්දේ කාලේ වගේ අපේ මතකෙ හිටින්නේ නැහැ. අවුරුදු 3න් විතර හැයින් පස්සේ තමයි අපේ මතකේ රැඳෙන්නේ. නමුත් ඔබ වහන්සේ කියනවා අවුරුද්දේදී සූප්පුව කටේ ගහන් හිටපු කතා පවා කියනවා. එතකොට මෙන්න මෙහෙම එකක් එනවනේ. මේක දැන් කියද්දි කියන්න පුළුවන් ඉෂිවරු එහෙම තමයි කියලා. එහෙම කියන්නත් අමාරුයි නේද? ඉෂිවරු වෙනවා නම් එහෙනම් පුංචි කාලේ ඉඳන් එහෙනම් පෙන්වන්න ඕනේ Taman තුල මේ ඉෂුවරු සහිත මොකක්ද අධිඥානාත්මක තත්ත්වයක් නැත්නම් අධි විභවී තත්ත්වයක් Taman තුල පිහිටලා තියෙනවා කියලා. ඉතින් එහෙම එකක් නෙමෙයි විශාල ශෝකාලාපයක් නැද්ද ගිහිල්ලා තමයි අන්තිමට මහාන වෙන්න තීරණය කරන්නේ. ඉතින් ඒ සියලු කලාප ඇතුලේ විශාල මිත්‍යාවක්. ඒ කියන්නේ මේකේ පොත රසවත් කරන්න නැත්නම් මේක කියවගෙන යන පාඨකයන්ට දුක හිතෙන්න, කඳුළු පනින්න ලියන්න හිතාගෙන මේ බොරු ගොඩක් ලියලා තියෙනවා කියලා හිතෙනවා. ඒකින්ද මිත්‍යාවල් ඇතුළේ මේ ගමන යනවා කියලා අපිට හිතෙනවා. අපි ලෑස්ති ඔබ වහන්සේ එනවා නම් මේ සියල්ල විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න. ඒ වෙනකොට මගේ ඥාතීනුත් මාව වර්ණනා කරමින් පසුපස ආදායකකාරාදීනුත් මගෙන් ප්‍රයෝජනයක් නැති බව තේරුම්ගෙන මාව අතහැර ගොස් තිබුණා. ඇතැම් අවස්ථාවල මම ඔවුන් සමග දුරකථනයෙන් හෝ කතා කළත් ඔවුන් එය කරදරයක් හැටියට සිතුවා. නමුත් ශීලා ප්‍රේමකාන්ති මෑණියනුත් ඒ පවුලේ අයත් නිතරම මම ගැන සොයා බැලුවා. හාමුදුරුවන්ට මොනවත් අඩුපාඩුවක් තියෙනවද? හාමුදුරුවෝ සනීපෙන්ද ඉන්නේ කියලා නිතරම අහනවා. 30 වසරක් විඳ ඉපදීමේ දුක ගලිගමුවේ ඥානදීප හිමි 201 වනි පිටුව. කොහොමත් අපේ හාමුදුරුවනේ ඥානදීප හාමුදුරුවනේ අපි කුණුහරුප කියන්නේ නෑනේ. ඒකින්ද අපි බොහොම සාවධානව ඊටම හික්මීමක් සහිතව මේ වැඩසටහන කරන්නේ. ඒකින්ද අපේ හාමුදුරුවනේ මෙන්න මේ වර්ෂවකවානු ගැන හිතා ගන්නකෝ. ඔබ වහන්සේ කියනවා 2019 මේ විවිධ අයගේ මේ පවුලේ කට්ටියගේ කරදර හින්දා එක කරදර හින්දා තමයි රට දාලා ගියේ කියලා. එතකොට රට දාලා ගියේ 2019. නමුත් 2022 අර හරේන්ද්‍ර මහත්තයාගේ YouTube channel එකට ඇවිල්ලා YouTube සංවාදයක් කරනවා. ඒ සංවාදෙදි කියනවා මේ අම්මයි මේ සුජීවයියයි මේ පවුලේ ලොකු දරුවයි මේ කට්ටිය තමයි මගේ ජීවිතේ මේ තැනට අරන් ආවේ කියලා. රමුණුත් එක්ක ඉන්නකොට වහන්සේ වෙනුවෙන් කැපවන්නට පිරිසක් ඔබ වහන්සේ සමගින් ඉන්නවා. ඇත්තටම මගේ ගිහි ජීවිතේ මාව හදලා අවුරුදු 21ක් වෙන තැන පැවිදි වෙන තැන දක්වා මාව ගෙන ආපු අම්මා තාත්තා වගේම පැවිදි ජීවිතේ මට අම්මා කෙනෙක් මුණ ගැහුණා. මේ පැවිදි ජීවිතේ පුරාම මම අද මේ කරන සියලු සාසනික සේවාවල් පිටුපස ඒ ශ්‍රීලා ප්‍රේමකාන්ති මෑණියන් ඒ අම්මා මට ඇත්තටම අම්මා කෙනෙක් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු වේගපන්දු යවන්නෙක් වුණ සුජීවද සිල්වා. ඒ අයියා අම්මගේ ලොකු පුතා. ඇත්තටම මගේ අයියා කියලා මම කියන්නේ. ඉතින් ඒ අයියලා මල්ලිලා ඒ පවුල තමයි මාව රැකගෙන මේ ඉස්සරහට ආවේ. එදා රාත්‍රියේ ඒ අම්මා මට දුරකථනයෙන් කතා කළා. මට කතා කරගන්නවත් බැහැ. හොඳටම අමාරුයි. නමුත් මම ඒ ගැන අඟවන්නේ නැතුව අම්මා මට උදේට කතා කරන්න කියලා මම ෆෝන් එක ඕෆ් කරලා සුගතියේ සිත පිහිටුවාගෙන නිදාගත්තා.
පසුවදා උදේ මේ අම්මා තමන්ගේ මහත්තයත් එක්ක මෝටර් සයිකල් එකෙන් මම හිටපු යක්කල ගෙදර හොයාගෙන ආවා. ඒ එනකොට මගේ මුළු ඇඟම ඉදිමිලා. මගේ ඇඟට පණ නැහැ. කයින්කොට කටට ලේ එන්න පටන් ගත්තා. උදේ පාන්දර වෙද්දි මට හොඳටම අමාරුයි. වමන යන්න ලේත් එක්ක. ඒ වෙලාවෙම මාව ගෙනිහින් කොළඹ නවලකුරු හොලේ ඇතුළත් කළා. 30 වසරක් විඳි ඉපදීමේ දුක ගලිගමුවේ ඥානදීප හිමි 201 වෙනි පිටුව. මේගොල්ලෝ නැත්තම් මගේ ජීවිතේ නෑ කියලා. එතකොට 2022 19 ඒ අයගෙන් හිරිහැරින්ද රට යන අපේ හාමුදුරුවෝ 22ත් ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ තමයි මගේ ජීවිතේ එහෙම් පිටින්ම මාව ගොඩ දාපු නැවත පුනර්ජීවනය කරපු. මම වැටිලා ඉඳෙද්දි මට සුව වෙන්නේ නැති රෝගාබාධයක් හැදිලා ඉඳෙද්දි මාව සුව කරලා අතුරුගිරිය තැන් අරන් දීලා ඉන්න තැන් හදලා දීලා ඒව ඔක්කොම කරලා දීලා මාව මේ තත්ත්වෙට නැවත නගා සිටුවේ කවුද? ඒ අම්මා ශීලා මෑණියන් කියලා අර හරේන්ද්‍ර මහත්තයාගේ වැඩසටහනේදී කියනවා. එතකොට බලන්නකො හාමුදුරනේ මේ කාලවකවානු 2019 හිරිහැරින්ද රට ගියා කියනවා මේ පොතේ. 2022 අලුත් පොතේ 2022 හරේන්ද්‍ර මහත්තයත් එක්ක ඇවිල්ලා කියනවා නෑ ඒගොල්ලෝ තමයි ජීවය කියලා. එතකොට තේරෙනව නේද? කොයි තරම් වැරදි ක්‍රමයක් කරහාද ගමන් කරලා තියෙදි කියලා. ඉතින් නොදන්නා අයට නම් දේවල් පිළිබඳ තර්කානුකූල විග්‍රහයක් නැති, ගණන් මිමි පැටලෙන, ගණිත ශාස්ත්‍රය දන්නේ නැති, වර්ෂ වකවානු ගැන හරි අවබෝධයක් නැති සදහැවතුන්ට නම් මේ කතා ගිල්ලවන්න පුළුවන්. නමුත් විද්‍යාත්මකව ඉන්න මිනිස්සුන්ට මේ කතා නම් ගිල්ලන්න බෑ අපේ හාමුදුරනේ. ඒ මෑණියෝයි ඒ පවුලේ අයයි එකතු වෙලා තමයි මම අතුරුගිරියේ ගොඩනගාගෙන වැඩ සිටින ඉඩම අරගෙන දුන්නේ. මම අසරණ වුණු වෙලාවේ හැම කෙනෙක්ම මාව අතහැරලා යද්දි මට ඒ කළ උදව් උපකාර සිහි කරමින් ඒ මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් මම නිතරම පින් දෙනවා. උපුටා ගැනීම ඉපදීමේ දුක පූජ්‍ය ගලගමුවේ ඥානදීප හිමි සංශෝධිත මුද්‍රණය 2025 155 වෙනි පිටුව. පොත් දෙකේ වෙන වෙනම ගත්තාම කලින් පොතේ නෑ එහෙම එකක්. මේ දෙවැනි පොතේ සඳහන් වෙනවා මේ අය කිසිදු රැකියාවක් කරපු නැති අය කියලා. ඒ කියන්නේ සල්ලි සතයක්වත් තීච්ච නැති අය කියලා. නමුත් උන්වහන්සේම පොත ඕනේ නෑ. වීඩියෝ සාක්ෂි වලට ගියක් තියෙනවා. රූපවාහිනී සංවාද වලට අවිල්ලා කියනවා මේ පවුලේ සුජීව කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතේ හිටපු. ඊළඟට මේ අය මැණික් ව්‍යාපාරිකයෝ මට කිසිම දෙයක් තිබ්බේ නෑ. මම ඊටාම සුවනවන රෝගයකින් පෙළමින් හිටියේ. ඊට පස්සේ මාව අරන් ගිහිල්ලා අලුත්ගමට ගෙනහිල්ලා ඒ අලුත්ගම බේරුවල අලුත්ගම ඒ පැත්තේ තියාගෙන ගෙදර තියාගෙන මාව හොඳ කරලා මාව සම්පූර්ණයෙන්ම සුව වුණායින් පස්සේ තමයි කොළඹ ගෙනල්ලා මට මේ ඉඩකඩම් අරන් දීලා මේ ආරාම අරන් දීලා මේ සියලු මගේ නැවත පුනර්ජීවනයේ සම්පූර්ණ වගකීම බාරගත්තේ මේ පවුල විසින් කියලා. මේ පවුල උදව් කරේ නැත්තම් වෙන කිසිම කෙනෙක් මට හිටියේ නෑ. ඒකින්ද මගේ දෙවනි මගේ මව ඇත්තටම මේ ශීලා මෑණියන් තමයි කියලා ඔබ වහන්සේ කියනවා. ඉතින් එතකොට මැණික් ව්‍යාපාරිකයෝ කියලා පිළිගන්න ඔබ වහන්සේ. එයා සුජීව අයියා මගේ අයියා වගේම තමයි. ඒ අයියා තමයි ක්‍රිකට් සංචිතේ හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතේ හිටියේ වේගපන්දු යවන්නේ. මේ කතා ඔක්කොම ඔබ වහන්සේ පළමු පොතේ කියන ඒවා දෙවනි පොතේ හලලා දෙවනි පොතේදී කියනවා සත පහක්වත් නැති පවුලක් රුපියලක්වත් නැති හිඟන පවුලක් තමයි මේ හිටියේ කියලා කියනවා. ඉතින් බලන්නකො මේ කතා නේද? ඉතින් ඔබ වහන්සේගේ මේ වීඩියෝ සාක්ෂි තියෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඉතින් එතකොට අපි මොකද්ද පිළිගන්නේ අපේ හාමුදුරනේ? පිළිගන්න ඕනේ ඔබ කලින් කිව්වදනද නැත්නම් දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ ඉඳන් අලුතෙන් සංස්කරණය කරපු පොතද කියලා තමයි අහන්න වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා. මේ අලුත් ග්‍රන්ථය. ඔබ තමුන්නාන්සලා දන්නවා මේ අලුත් ග්‍රන්ථය ඇතුළේ තියෙනවා තමන්ට මේ ශාසන භක්තියෙන් බුද්ධාලම්බන ප්‍රීතිය හින්දා භක්ති ප්‍රමෝදය හින්දා මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් දෙන තුටු පඬුරු එකතු කරලා තමයි මම මේ කොම දේපල ගත්තේ. ඒවා එක එක්කෙනාගේ නමට තමයි අරන් දුන්නේ. ඒකයි දැන් මේ තියෙන ප්‍රශ්නේ කියලා. ඒකින්ද මේ දේපල නැවත ගන්න ඕනේ කියලා. එතකොට ඒක තමයි ගේන තර්කය.
ඇත්තටම මේ පළවෙනි පොතේ එහෙම කතාවක් නෑ. දෙවෙනි පොතේ එහෙම කතාවක් එකතු කරලා තියෙනවා. එතකොට මේ දේපල පන්නාව කියන එක ඔබ වහන්සේට කොහෙන්ද ආවේ? ඔබ වහන්සේ කලින් පොතේ කලින් කතාවලක් තියෙනවා. කලින් මේ පොත කියවගෙන යද්දි තියෙනවා තැන් තැන්වල ඉඩ කඩන් ආරවුල් පන්සලක් හදන්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්න, ඒවා කරගන්න බැරි වෙච්ච ඒවා, තමන් වහන්සේව කොන් කරන එක, ඊළඟට කලින් හිටපු ඒ කියන්නේ තමන්ගේ නායක හාමුදුරුවෝ සහ තමන් වැඩ සිටි ආරාමයෙන් ඇති වෙච්ච ප්‍රශ්න, තමන්ට වහදීපුවා, තමන්ව අසනීප කරන්න එක જાතියේ දේවල් දීපුවා, මේ වගේ ඉඩම් ආරවුල් අරවමව ගොඩාක් ඉතිහාස කතාව ඇතුලේ ඔබ වහන්සේ කතා කරනවා. ඉතින් ඒව ගැන හොඳ අත්දැකීමක් තියෙන අය අලුතෙන් අනුන්ගේ නම් වලට ඉඩ කඩන් අරන් දෙයිද? ඉතින් ඔබ වහන්සේ අර මහගමසේකර මහත්තයා කියනවා වගේ අපේ හාමුදුරනේ නැවතීමයි ගමන නේද? අත්හැරීමයි නිවන කියලා. නිවන ගැන තියෙන ඊටාම ලස්සන ගද්‍ය සාහිත්‍යයන කතාවක් මේක. අත්හැරීම නම් නිවන ඔබ වහන්සේ ප්‍රගුණ කරන්නකො අත්හරින එක. අත්හැරලා දාන්නකො මේක. මොකද ඔබ වහන්සේට ඉන්න ගොඩක් ආරාම තියෙනවානේ. අත්හැරලා දාන්නකො මේක. ඇයි බදාගෙන ඉන්නේ? ඔබ වහන්සේට පුළුවන් මේක අත්හැරලා දාන්න. අත්හැරීමයි ගමන. නැවතීමයි නිවන. ඒකින්ද අනිවාර්යයෙන්ම අත්හැරියානම් හරි අපේ හාමුදුරුවනේ. මෙච්චර ධර්මයේ දේශනා කරන ඔබ වහන්සේ ඇයි මේ ඉඩකඩම් එක්ක හැප්පෙන්නේ? ඇයි මේ ගෙවල් දොරවල් එක්ක හැප්පෙන්නේ? කූපන් එක කියන්නේ අර CTB බස් වලින් දෙන්නේ. පුංචි මේ සීසන් එක වගේ එකක්. ඒ වගේ සීසන් එකක් නිකුත් කරනවා පැවිදි අයට. මෙන්න මේ සීසන් එක පාවිච්චි කරලා විතරයි බස් එකේ ගියේ කියලා මේ ජීවිත කතාවේ කියවෙනවා. එතකොට සීසන් එක පාවිච්චි කරලා බස් එකේ යන කෙනා ඇයි මේ මුදල් එකතු කරගන්න, බණකට වැඩියම සල්ලි එකතු කරන්න, ව්‍යාපාරාර්ථයෙන් දේවල් කරන්න පෙළඹෙන්නේ? මම දැන් අපි ගාව වීඩියෝ එකක් තියෙනවා, මම දන්නේ මට තැපෑලෙන් ආපු වීඩියෝත් තියෙනවා ගොඩක්. නමුත් ඇයි ගණකාධිකාරිවරයෙක් වෙනම ඇකවුන්ටන්ට් කෙනෙක් පත් කරගන්නේ? එතකොට මේ ගණකාධිකාරිවරයා හරහා ඔය සීලසු අරණ වගේ තැන්වල බණකට මේ ගානට මේ ගාන ගන්න ඕන. මෙච්චරයි 35000 40000 25000 කියන වීඩියෝ තියෙනවා මං ගාව. එතකොට මේ වීඩියෝ සහිතව මේ කියන්නේ නිකන් කියනව නෙමෙයි. එතකොට මේ සම්මාසලා විතරක් වැඩමලා කරනවනේ 36 25000යි කටි සම්බන්ධ වෙලා නේ 36000 ලයිව් එක ගන්න 41ක්. එතකොට ඒක ලයිව් වෙනම දවස් තියෙනවද එහෙම? එහෙම නෑ, දැන් ධර්ම දේශනාවක් විසින් ලයිව් එකක් අවශ්‍ය නම් ලයිව් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ අද උනා, ඒ කියන්නේ අදත් තිබුණා, ඒ කියන්නේ ඕන වෙලාවක තියෙනවද? ඒක නැත්නම් බුකින්ද කොහොමද දන්නන්නේ? මේ ඩයරි එක බලන්න ඕනේද? ඒ කියන්නේ ඉස්සරට ලයිව් එකක දෙන එක බලලා කරනවා. ඒක අපි කන්ෆර්ම් කරගෙන තමයි බලන්න ඕනේ. එතකොට මෙහෙද ලයිව් එක දෙන්නේ කොහොමද? මේ ලයිව් කරන්නේ කොහෙද? අවුට්ඩෝර් කරනවා නම් ඒක වැඩි වෙනවා 45යි ට්‍රාන්ස්පෝර්ට් වෙනවා දෙන්න. ඔව් නෑ මෙහෙ කරනවා නම් 41යි මේ ස්ටුඩියෝ එකේ. ඒ කියන්නේ ස්ටුඩියෝ එකේ උඩ තට්ටුවේ ඔෆිස් එකේ උඩ තියෙනවා. හරි. අතන නෑ දැන් ඖෂධ පූජා තියෙන තැන නෙමෙයි. ඒක වැඩි නෑ. අඩු පිරිසක් නම් මෙතන උඩ ස්ටුඩියෝ එකේ තියෙනවා නේද? මේ ටීවී එක නේද? හරි. ලිෆ්ලට් එක මොකක් හරි තියෙනවද ඒක ඒ සම්බන්ධව? කෝල් කරලා අහන්න පුළුවන් නේද? එතකොට එහෙම ගණන් කියන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? ඈ එහෙම කොහොමද ගණන් කියන්නේ? ව්‍යාපාරයක් කරගත්ත හින්දා නේද? ඉතින් ඒකින්ද මේ සියල්ල සලකද්දී සමහර වෙලාවට සමච්චලයක් වගේ දැනෙනවා. අපිට නම් දැනෙන්නේ ඛේදවාචකයක් කියලා. මොකද ශාසනය ගැන, බුද්ධාගම ගැන විශ්වාස කරන, ඒ විශ්වාසය වෙනුවෙන් තමන්ගේ දේවල් පරිත්‍යාග කරන මිනිස්සුන්ගේ ධනයත් එක්ක පරිත්‍යාගයන් එක්ක කරන මේ සෙල්ලම එච්චර හොඳ නෑ නේද අපේ හාමුදුරුවනේ? චීවරයට කැප නෑ අපේ හාමුදුරුවනේ මේ සියල්ල. දැන් අපේ හාමුදුරුවනේ තව එකක්. ඔබ වහන්සේට ලංකාවේ සුප්‍රසිද්ධ ගුවන්විදුලි නාලිකාවලින්, රූපවාහිනී නාලිකාවලින් එන්න කියලා එක දිගටම ඒ වැඩසටහන් වල බුකින් එකක්. ඒ කියන්නේ වැඩසටහන් මාලාවක් කරන්න
ලැබුණා. මොකද ඔබ වහන්සේගේ මොකක් හරි විචිත්‍ර ධර්ම කතිකත්වයේ හින්දා කියලා අපි විශ්වාස කරනවා. අපි ඒකට අපහාස කරන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේ එක තැනක කියනවා මගේ වාහනේ පෙට්‍රල් ගහගෙන මම අතින් පෙට්‍රල් ගහගෙන ගිහිල්ලා මේ පොතේ කියනවා. මේ ග්‍රන්ථය ඇතුලේ කියනවා. ගහගෙන ගිහිල්ලා සම්පූර්ණ රෑ වෙනකම්ම ඒ වැඩසටහන කරලා ආයි එන්නේ මම අතින් පෙට්‍රල් ගහගෙන අතින් තමයි සියලු වියදම් කරන්නේ මේ ගුවන්විදුලි නාලිකාවලින් රුපියලක්වත් මට ලැබිලා නැහැ කියලා ඔබ වහන්සේ මේ පොතේ කියනවා. අවුරුදු 3ක පමණ කාලයක පටන් මම නෙත් FM ගුවන්විදුලියේ සෑම සඳුදා දිනකම රාත්‍රී 10 ඉඳන් රාත්‍රී 11:30 පමණ වන තෙක්ම විශ්වයම විනිවිද දකින්න අද්දුටුවයි ප්‍රත්‍යක්ෂය නමින් මිනිසුන්ට ඇතිවන අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් සිදු කරනවා. මසකට සති 4ක්ම වාහනයට පෙට්‍රල් ගහගෙන කොළඹ ගිහින් ඒ වැඩසටහන කරලා රෑ දෙගොඩ හරිය ආපහු මම එනවා. මේ දක්වා වාහන ගාස්තු කියලවත් 1 රුපියලක්වත් ඒ මාධ්‍ය ආයතනයෙන් මට ලැබිලා නැහැ. උපුටා ගැනීම 30 වසරක් විඳී ඉපදීමේ දුක ගලිගමුවේ ඥානදීප හිමි 148 වන පිටුව. එතකොට අපි අහන්නේ ප්‍රශ්න කීපයක්. ඔබ වහන්සේගෙන් විතරක් නෙවෙයි. අදාළ ගුවන්විදුලි නාලිකාවේ සුප්‍රසිද්ධ වැඩසටහන් මෙහෙවපු නිෂ්පාදකවරුන්ගෙනුයි ඒ channel වල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලවලුන් සහ ඒ අයිතිකරුවන්ගෙන් ඒ ගණකාධිකාරීවරුන්ගෙන් අපි අහන්නේ එහෙම ගෙවලා නැද්ද? එහෙම ගෙවපු චෙක්පත් නැද්ද? ඊළඟට ඔබ වහන්සේට එහෙම රුපියලක්වත් ලැබිලා නැද්ද? ඒ ලැබිච්ච මුදල් ඔබ වහන්සේට තනියෙන් පරිහරණය කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ඔක්කොම අපිට තියෙනවා. ඉතින් ඒකින්ද මේ සාවද්‍ය දේවල් ලියන්න ගියාම සාමාන්‍යයෙන් ගමේ කතාවට කියනවානේ අපේ හාමුදුරුවනේ සමා වෙන්න ගුවන්විදුලි නාලිකාවේ ඉන්න අයටත් එක්ක මේ කතාව කියන්නේ. සාමාන්‍යයෙන් කියනවා බොරු කියන්න පටන් ගත්තාම හරිද? අර 100ක් කඩතුළු වසා ගන්නට ගොඩක් ඒවා කරන්න එපයි තව. එක බොරුවක් අහන්න බොරු 100ක් විතර කියන්න වෙනවා අපේ හාමුදුරුවනේ. දැන් වෙලා තියෙන එවැනි තත්ත්වයක් කියලා අපිට හිතෙනවා. නැත්තම් අපේ හාමුදුරුවන්ට මානසිකාබාධයක් තියෙන විදිහක් නැහැ. ඩිමෙන්සියා වගේ එකක් තියෙන විදිහක් නැහැ. මොකද අපේ හාමුදුරුවන්ට මතකයේ තියෙන්න ඕනේ මේ ගත්තු චෙක්පත්. මේ චෙක්පත් වල මුදල් මේවා ගණන් කරන්න ඕනේ. නැත්නම් අපේ හාමුදුරුවෝ ගිහිල්ලා අර හාමුදුරුවෝගේ ගණකාධිකාරිවරයාට ඒ චෙක්පත් බාර දීලා තියෙන්න ඕනේ. ඒකින්ද අත්සන් කරපු අය වැඩසටහන් නිෂ්පාදකයෝ ඒ channel වල අයිතිකරුවන් මේ සියල්ල දන්නවා අපේ හාමුදුරුවනේ. ඒකයි ඇත්ත කතාව. ඒකින්ද මේ සත්‍යයට මේ අමු ටිකක් හාමුදුරුවන්ට අමාරු හෘද සාක්ෂිමය සත්‍යයට මූණ දෙන්නයි අපි මේ වැඩසටහන කරන්නේ. සමහර දවස්වලට සමහර කතා අහනකොට අපිත් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය හින්දා අපිට ආරංචි තියෙනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ආදායමුත් වැඩි වෙච්ච කාලේ සමහර වැඩසටහන් ලබා දෙන එක දිගටම ඔබ වහන්සේව channel වලට ගෙන්න ගන්න සමහර වැඩසටහන් අයිතිකරුවන්ට ඔබ වහන්සේ වාහන පවාරන් දීලා තියෙනවා කියලා ආරංචි තියෙනවා. මේක ගැන නම් අපෙන් අහන්න එන්න එපා. මෙන්න සාක්ෂි යන්න සාක්ෂි කියලා. අපි කැමති නෑ මේ මාධ්‍යවේදීන් නම් ගම් හෙළිදරව් කරන්න. මොකද අපිත් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ හින්දා. නමුත් එහෙම ආරංචි තියෙනවා. අපේ හාමුදුරනේ මේවා අසත්‍ය නම් ඔබ වහන්සේට පුළුවන් මේ කතා පිළිබඳව හරියාකාරව පැහැදිලි කරන්න. ඒකින්ද සත්‍ය සටහනක් වෙනුවෙන් තමයි මේ කරුණ අපි එකින් එක ඉදිරිපත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේකේ අපේ හාමුදුරනේ මේ හැම එකක්ම ඔබ වහන්සේ දෙවනි පොතේ ගොඩක් දේවල් අයින් කරලා අර ඔබ වහන්සේව නැවත පුනර්ජීවනය කරපු පවුල නිකන් රස්සාවක් නොකරපු සල්ලි නැති අය බවට පත් කරාට ඔබ වහන්සේට අමතක වෙලා මේ පොතේ සමහර ඒවා අයින් කරලා නැතුව තියෙනවා. ඒ කියන්නේ එකපාරක් ඔබ වහන්සේට මාරාන්තික ලෙස අමාරු වෙච්ච වෙලාවේ ඒ අම්මා තමයි හොස්පිටල් එකට ගිහින් සම්පූර්ණ කතා කරලා හොස්පිටල් එකකන් ගිහිල්ලා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඒ ඔක්කොම ටික කරේ ඒ අම්මා කියලා. මේ දෙවෙනි පොතෙත් එහෙමම තියෙනවා අපේ හාමුදුරනේ. දෙවෙනි පොතෙත් තියෙනවා. 7-5ක්වත් වැඩ කරපු නැති 7-5ක්වත් වියදම් නොකරපු ඒ අම්මා ඔබ වහන්සේට සංස්කරණයේදී ඒක අර සාමාන්‍යයෙන් කතාවක් තියෙනවානේ දියබොරු කියන්නේ නැහැ කියලා. ඒකින්ද ඔබ වහන්සේ අලුතෙන් සංස්කරණය කළා මේ අලුත් ජීවිතය නැවත වර්ණ ගන්න උත්සාහ දරුවාට අතීතය අමතක කොට
පැරණි අතීතයෙන් පැන නැගිවුණු ඒ අමු සත්‍ය හෘද සාක්ෂිමය සත්‍යය ඔබ වහන්සේගේ හෘද සාක්ෂිය පාරණව ඇති. හෘද සාක්ෂිය කොනහනව ඇති අපේ හාමුදුරනේ. ඒකින්ද සත්‍ය වචනත් එක්ක අපි හෙටත් ලෑස්ති. අපි ඇවිල්ලා චීවරයට නැත්තම් සිවුරට ගරු කරන්න ඕනේ කියන නිකන් විවෘත මනසකින් මිනිස්සු බලන්නේ. බුද්ධ චීවරය දිහා ඒ විදිහට බලන මිනිස්සු නෙමෙයි අපි. අපි ගැඹුරු සත්‍යයක් වෙනුවෙන්, ගැඹුරු දහමක් වෙනුවෙන්, ගැඹුරු අර්ථයන් වෙනුවෙන් පෙනී හිටින ජන සමාජයක ජීවීන් අපේ හාමුදුරනේ. ඒකින්ද සම්මුඛ වෙන්න ඕනම මොහොතක ලෑස්ති ඔබ වහන්සේත් එක්ක මේ සියලු කරුණු කාරණාත් එක්ක. දැන් මේ පොතේ අපේ හාමුදුරනේ එක තැනක තැන් දෙක තුනක ගොඩක් සමහර කරුණු පරණ පොතේ තීච්චේවම හැමම ඉතුරු කරලා තියෙනවා. ඒකේ ඒ ඉතුරු කරලා ඔබ වහන්සේ තැන කියනවා ඒ කියන්නේ අර හොස්පිටල් ගෙනියන්න මේ අම්මා තමයි මැදිහතුනේ මම මැරෙන්න ගිය වෙලාව හොස්පිටල් ඇඩ්මිට් කරලා ඔක්කොම උදව් කරේ කියන කෑලි ඉතුරු කරලා තියෙනවා. අපේ හාමුදුරනේ ඒවා ඉතුරු කරලා ඔබ වහන්සේ යටින් දාලා තියෙනවා. මොකක්ද දන්නවද යටින් දාලා තියෙන්නේ? මේවා මෙහෙම ඉතුරු කරේ මේ කරුණු මෙහෙම ඉතුරු කරේ ඒ අම්මට ගරු කිරීමක් හැටියට කියලා. ඉතින් හත්තලා මේ ගරු කිරීමක් හැටියට ඇයි බැරි කලින් ලියපු ටිකත් ඉතුරු කරන්න. කලින් ලියපු ඇත්ත පරම සත්‍යයත් ඉතුරු කරන්න. ඇයි මේ කෑල්ලක් දෙකක් ඉතුරු කරලා ගරු කරන්න හදන්නේ? අනිත් එක ගරු කිරීම කියන්නේ ඒක නෙමෙයිනේ අපේ හාමුදුරනේ. එච්චර සලකපු තමන්ගේ දෙවනි මව වගේ කියලා රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා කියපු මේ අම්මා වෙනුවෙන් අම්මලට කරපු අකටයුතුකම් කෙනෙහිලිකම් මේවා සියල්ලම ඔබ වහන්සේ මේ පහුගිය කාලේ කරනවානේ. තවමත් කරනවනේ එක දිගටම නේද? ඉඩ කඩන් අත්පත් කරගන්න දඟලන එක, චණ්ඩිකන් දාන එක මේවා ඔක්කොම කරනවනේ. හරි? ඉතින් ඒකින්ද මේ පොඩි වාක්‍ය දෙක තුනකින් සලකන්න ඉතුරු කරා වගේ ඒවා කියන එක නිකන් එච්චර ගැළපෙන්නේ නැති කතාවක් නේද අපේ මං හිතන්නේ මම බොහොම අමාරු වෙලා මැරෙන්නම ගිහිල්ලා බොහොම අමාරු වෙච්ච වෙලාවෙ ඉතින් මං හිතන්නේ අදට මම මේ ගලිගම ඥානදීප කියන නමවත් අද නැහැ මේ අම්මා නැත්නම්. ඊට පස්සේ මේ ඔය ආරණ්‍ය සේනාසන ගානේ ඇවිද දුක් විඳින එක පස්සේ අම්මා ඇවිල්ලා තමයි කවුරුත් නැහැ ඊට පස්සේ. ඊට පස්සේ අම්මා අයියලා පවුලේ අය ඇවිල්ලා ඉක්මනට මාව එක්කන් ගෙනහිලා මට මං හිතන්නේ ලක්ෂ 3-4ක් ඒ හොස්පිටල් බිල මගේ අතේ සතයක් නැහැ, ගෙවන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ මං හිතන්නේ මම දන්නේ නැහැ ඉතින් මේ ඒ දවස් ටිකේ මට හොඳටම අමාරු වෙලා හිටියේ ડોක්ටර් චන්දිමද මේල් තමයි ගොඩක් මහන්සිලා බේරගත්තේ. මම ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක්. ඉතින් ඒ වගේ මේ පස්සේ ඉතින් මේ අම්මා තමයි පවුලේ ඔක්කොම එකතු වෙලා මාව ටිකට් කපාගෙන ඔක්කොම මෙව්වා කරගෙන ඔක්කොම වියදම් දරලා මාව අන්තිමට අම්මා එක්කන් ගෙනහිලා අම්මලා එහි අලුත්ගම තව ගෙයක් තියෙනවා. එහි මාව තියාගෙන ගමේ අයත් එකතු කරගෙන වෙනම ආයුර්වේද ප්‍රතිකාර කරා. වෙනම බෙහෙත් වර්ග හදලා විස නැසෙන කැඳ වර්ග අරව මේවා දීලා එහෙම බෙහෙත් කරලා ගෙදර තියාගෙන හිටිය කාලය. එහෙම කරලා පස්සේ ඉතින් අම්මා පස්සේ කල්පනා කරා දැන් මේ හාමුදුරුවන්ට මේ තියෙන කරදරයි හිරිහැරයි හිංසායි එක්ක අපි මේ දැන් ওই ආරණ්‍ය ගානේ ඔය ඇවිද දුක් විඳිනවා. ඒ නිසා අපි මොකක් හරි හාමුදුරුවෝ අපි ළඟ තියාගෙන ආරක්ෂා කරගන්න ඕන කියලා පස්සේ අම්මා මං හිතන්නේ අයියා ඒ පවුලේ අම්මගේ තිබ්බේ සල්ලි අරව මේ ඔක්කොම එකතු කරලා අම්මා තව ලක්ෂ ගාණක් ණය වෙලා ඊට පස්සේ තමයි අතුරුගිරිය ඉඩම ගත්තේ. අරගෙන ඒ ඉඩම අරගෙන අම්මම තමයි ඉඩම අරගෙන පස්සේ මට ඔය ඉන්න ආයතනේ හදලා ඔක්කොම කරලා අම්මගේ තියෙන ඉඩම් දෙකක් විකුණලා එහෙම තමයි අම්මලා ඒ ඉඩම අරගෙන එතනම පිටිපස්සේ අම්මා හදාගෙන ඒ අයියලා ඔක්කොම එතන පදිංචියට ඇවිල්ලා මට ඒ ඉඩමෙම කොටසක තමයි මට අතුරුගිරිය ආයතනේ හදලා දුන්නේ. ඊළඟට මේ අතුරුගිරියේ තියෙනවා සදාම් අසපුව කියලා එකක්. එතකොට මේක ගෙයක් තිබ්බ. ඇතර මේක අසපුවක්වත් ලියාපදිංචි විහාරස්ථානයක්වත් නෙමෙයි. මේකේ ඇතුලේ තිබ්බේ අර අතුරුගිරිය අම්මයි තාත්තයි ඒ දුවයි ඉන්න නිවස. එතකොට එකපාරටම හාමුදුරුවෝ අර ඉන්දියාවේ වැඩලා ඉන්නකොට 2024 කාලේ මේ අම්මාවේ තාත්තවයි අර දුවවයි හාමුදුරුවෝ චණ්ඩි හාමුදුරුවෝ ගෙනල්ලා එතනට දාලා ඇදලා දානවා එළියට. එළියට ඇදලා දාලා ඒකට නිත්‍යානුකූල කටයුතු සිද්ධ වෙනවා. ඒ ඇස්සේ මේ පන්සල් වල ඉන්නේ මේ පදිංචි කරලා තියෙන්නේ චණ්ඩි හාමුදුරුවෝ. අපි ලෑස්ති ඔබ වහන්සේගේ ඒ ගෝල නම වල නම් ඒ කියන්නේ ඔබ වහන්සේ විසින් බිහි කරපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා නම් ඒ ඇත්ත එක්ක ධර්ම සංවාදයක් කරන්න. දැන් සදාම් අසපුවක් ටික අපි ලෑස්ති ධර්ම සංවාදයකට සම්මුඛ වෙන්නේ. අපේ හාමුදුරුවනේ එහෙනම්
මේ නීත්‍යානුකූල පසුබිම පිළිබඳ හරි ධර්ම සංවාදයක් කරන්න ලෑස්ති. ඒ අතුරුගිරියේ අසපුව බලන්න මේ අපි ගියා. ගිහලා බැලුවාම හැමතැනින්ම CCTV හයි කරලා මේ පැත්තෙන් තියෙන ගමන් මාර්ග සම්පූර්ණ අයින් කරලා දාලා ගමන් මාර්ග වහලා හරිද ඒවට තහඩු ගහලා එහෙම පිටින්ම කෑල්ලක් බෙදලා එක කෑල්ලක් උසාවියෙන් දැන් පරිහරණය කරන්න උසාවි නියෝගයක් අනුව ඒ අම්මලා අනික් කෑල්ල පරිහරණය කරනවා අසපුවක් හැටියට අලුතෙන් නම් කරලා කටින උත්සව අරව මේවා ඔක්කොම තියලා පන්සලක් බවට පත් කළා. හරි ඒ පන්සල හැදුවේ ඔට්ටු න්‍යායෙන් නේද අපේ හාමුදුරුවනේ. ලියාපදිංචි විහාරස්ථානයකුත් නෙමෙයි එය. ඒතර ඒ වටේ ඕන තරම් විහාරස්ථාන තියෙනවා. ඒකින්ද අලුතෙන් විහාරස්ථානයක් අත්‍යවශ්‍ය නැහැ. එහෙම තත්ත්වයන් ඇතුලේ තමයි මේ සියල්ල පැහැර ගැනීමේ නේද නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක ඔබ වහන්සේලා නියැලෙන්නේ. ඒකින්ද අපි ආරාධනා කරනවා. ඒ අසපුවල ඉන්න හාමුදුරන් වහන්සේලාට එන්න අපිත් එක්ක සම්මුඛ වෙන්න ධර්මය ගැන කතා කරන්න. අපි ලෑස්ති ධර්මයට සම්මුඛ වෙන්න ඔබ වහන්සේලාත් එක්ක. ඊළඟට මෙම කෘතිය සඳහන් වෙන තව සිද්ධියක් තමයි මේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමයි ඕස්ට්‍රේලියාවේ බොහන්සේ වැඩ වාසය කරන එකයි තියෙන ප්‍රශ්නේ. අනේ අපිට නම් ඉරිසියාවක් නෑ මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ චරත වික්‍රේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඒකින්ද ඕනම රටකට ගිහිල්ලා මොකද ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 2කට කිට්ටු ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙන තැනක්. එතන ධර්මයේ දේශනා කළා ඒ ශ්‍රී ලාංකිකයින් එක්ක සදහම් මෙහෙවරක නියැලෙනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් අපිට පහුගිය කාලේ ආරංචි වුණා නාවටුන්නේ විජිත වගේ ඕස්ට්‍රේලියාවේ මහා නායක හාමුදුරුවොත් නේද ලිංගික චෝදනාවලට ඕස්ට්‍රේලියානු අධිකාරියෙක් නේද අවුරුදු 10ක විතර සිරදඬුවම් ලැබුවා නාවටුන්නේ විජිත හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන ඕස්ට්‍රේලියාවේ. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඔබ වහන්සේ කරන්නේ මොනවද නැද්ද මොනවද කියලා හොයාගන්න ඉන්වෙස්ටිගේෂන් කරන්න අපිට උමනාවක් නැහැ. මොකද අපි ඕපදූප හොය යන කණ්ඩායමක් නෙමෙයි. නමුත් ඔබ වහන්සේට චෝදනාවක් කෙල්ල එනවනේ ඕස්ට්‍රේලියාවේ තියෙන මේ නිවස කියන්නේ මේ කෝටි ගාණක් වටින නිවස ගත්තේ මෙහෙන් ක්‍රිප්ටෝකරන්සි. ඒ කියන්නේ මේ මොකක්ද? ඒ කියන්නේ අර බ්ලැක් මනි වයිට් මනි කරන සෙල්ලම ඒ කියන්නේ බිට්කොයින් හරහා මුදල් පරිවර්තනය කළා මෙහෙන් සල්ලි යවලා එහෙන් ගත්ත ගයක් කියලා. ඒතකොට මේ චෝදනාව වෙන කෙනෙක් පරිත්‍යාග කරපු එකක් කියනවනම් කවුරු හරි ඔබ වහන්සේගේ ශ්‍රාවක ඒ කියන්නේ ගිහි පාර්ශවයේ ඉන්න කවුරු හරි බැතිමතුන් පරිත්‍යාග කරපු දෙයක් කියලා කියනවනම් ඒ දේපල ඔබ වහන්සේට තියෙන්නේ ඒ දේපල පරිත්‍යාග කරපු විදිහයි ඒ දේපල පරිත්‍යාග කරපු ආකාරයයි ඒ දේපල පරිත්‍යාගුනේ කොහොමද කියලා ඒ ලියකියවිලි තියෙනවා නීත්‍යානුකූලව. ඒවට උත්තර දෙන්න නීත්‍යානුකූල ලියකියවිලි වලින් නිකන් මේ අරක කිව්වා මේක කිව්වා අරයා මෙහෙම කිව්වයි කියලා නිකන් හරි ඒ කියන්නේ උත්තර දෙන්න පිළිතුරු දෙන එක නිකන් පලිගන්නෝ වගේ වැඩක් හැටියට පරිවර්තනය කරගන්න එපා. හරි ඒකින්ද පිළිතුරු දෙනවා නම් හරියට නිශ්චිතව තාර්කිකව පිළිතුරු සපයන්න අපේ හාමුදුරනේ. ඒකින්ද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ තියෙන අහිංසක මිනිස්සුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය, භක්ති ප්‍රමෝදය, මිනිස්සුන්ගේ තියෙන අවංක ශ්‍රද්ධාව මංකොල්ල කණ එකයි අපිට තියෙන එකම ගැටලුව. ඒකින්ද ශ්‍රද්ධාව මංකොල්ල කන්න දෙන්න කාටවත් ඉඩ දෙන්න බෑ කියන අදහසේ ඉඳන් තමයි අපි මේකට විරුද්ධව අඛණ්ඩව සටන් කරන්නේ.